දවසක් කාලෙකට පස්සේ පොලිනෙක්සස් නාලිකාව ඔස්සේ අපි හම්බ වෙන්නේ මේ වැඩ කටයුතු ගොඩක් තිබ්බ හින්දා අපිට වීඩියෝ එකක් කරගන්න හම්බුනේ නැහැ. අදත් අපි දේශපාලන විද්‍යාව සම්බන්ධ පොඩි මාතෘකාවක් ගැන කතා කරන්න තමයි උත්සාහ කරන්නේ. අද අපි කතා කරනවා මේ දිලිදුකම ගැන. මොකද්ද දිලිදුකම කියලා කියන්නේ කියලා. මේක ලංකාවේ සහ මුළු ලෝකයේම සංවර්ධනය වෙමින් පවතින රටවල විශේෂයෙන් තිබෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ගැන අපි අද කතා කරමු. මේ ප්‍රශ්නයට කොහොමද අපි විසඳුම් හොයාගන්නේ? මොකද්ද මේ දිලිදුකම කියලා කියන්නේ? ඒක ගැන ලෝකේ පර්යේෂකයෝ මොනවද කියලා තියෙන්නේ? ඒ දේවල් ගැන අපි කතා කරමු. හොඳයි. දිලිදුකම කියන එක අපිට මෙහෙම නිර්වචනය කරන්න පුළුවන්. එක් කණ්ඩායමක් හෝ යම්කිසි ආර්ථිකයක් තවත් කණ්ඩායමක් හෝ ආර්ථිකයත් එක්ක සංසන්දනය කිරීමෙන් අපිට දිලිදුකම කියන්නේ මොකද්ද කියලා නිර්වචනය කරන්න පුළුවන්. ඒ කියන්නේ දුගීකම අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ එක් කණ්ඩායමක් හෝ ආර්ථිකයක් තවත් කණ්ඩායමක් හෝ ආර්ථිකයත් එක්ක සංසන්දනය කළා. ඒ කියන්නේ කට්ටියකට තියෙනවා කට්ටියකට නැහැ. එහෙම තමයි අපි සංසන්දනය කරලා තමයි හිතන්නේ මේගොල්ලන්ට සල්ලි නැහැ. මේගොල්ලන්ට සම්පත් නැහැ. ඒගොල්ලෝ සම්පත් විහීනතාවයකින් පෙළෙනවා. මේ අනිත් පිරිසට සම්පත් තියෙනවා. ඒගොල්ලෝ දිලිදු නැහැ. ඒගොල්ලෝ පොහොසත් අනිත් කට්ටිය දුප්පත් කියලා. එහෙම තමයි දිලිදුකම කියන එක අපි හඳුනාගන්නේ. එතකොට සම්පත් ලබා ගැනීමේදී ඇතිවෙන විහීනතාවය මත දිලිදුකම ඇති වෙනවා. ඊට පස්සේ මේ අවශ්‍යතාව ලබා ගැනීමට නොහැකි පුද්ගලයෝ අපි හඳුන්වනවා දුප්පතුන් කියලා. එතකොට දුගී බව අපිට අංශ දෙකකට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි නිරපේක්ෂ දුගීකම, අනික සාපේක්ෂ දුගීකම. නිරපේක්ෂ දුගීකම කියලා කියන්නේ කිසියම් වූ සමාජයක පිළිගත් ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමට පුද්ගලයෙකුට හෝ පවුරකට පවතින සම්පත් හිගකම. ඒක තමයි නිරපේක්ෂ දුගීකම. එතකොට මේක අපිට දිලිදුකමේ රේඛාව කියලා හඳුනා ගන්නත් පුළුවන්. විශාල වශයෙන් මේ ප්‍රශ්නයට මුහුණ දීලා තියෙන්නේ තුන්වන ලෝකයේ රටවල්. එතකොට නිරපේක්ෂ දුගීකම කියලා අපි හඳුන්වන්නේ සම්පත් ලබා ගැනීමට තිබෙන නොහැකියාව තමයි නිරපේක්ෂ දුගීකම. සාපේක්ෂ දුගීකම කියලා කියන්නේ දැන් ඒක ගැන නිශ්චිත නිර්වචනයක් දෙන්න අමාරුයි. සාපේක්ෂ දුගීකම කියලා කියන එක සාපේක්ෂයි. කියන්නේ එයාගේ ජීවන තත්ත්වය මත, එයාගේ රැකියාව මත, එයාගේ ඉන්න ප්‍රදේශය මත, එයාගේ ජීවත් වෙන කාල රාමුව මත, කාලය මත සාපේක්ෂ දුගීකම කියන එක තීරණය වෙනවා. එතකොට උදාහරණයක් විදියට අපිට මේක ගන්න පුළුවන්. ඇමරිකාවේ අවුරුද්දකට ඩොලර් 2000ක් උපයන පුද්ගලයෙක් සාමාන්‍යයෙන් දුප්පත් මිනිසෙක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. හැබැයි ලංකාව වගේ රටක එහෙම නැත්නම් ලංකාවට වඩා පහළින් ඉන්න හයිටි බුරුන්ඩි වගේ රටක් ගත්තොත් ඒ වගේ රටක ඩොලර් 2000ක් උපයන මිනිසෙක් කියන්නේ එයා දුප්පත් මිනිසෙක් නෙමෙයි. හරිද? දැන් ලෝකේ ලොකුම ජීවන වියදමක් තියෙන රටක් තමයි ජපානය. ජපානයේ ඩොලර් 3000ක් උපයනවා කියන්නේ මේ මිනිස්සයාට ඇත්තටම කාලා බීලා ඇදලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න හරි අමාරුයි. මොකද ජීවන වියදම වැඩි. එතකොට එයා ජපානය ඇතුලේ යම්කිසි දුප්පත් මිනිස්සෙක්. හැබැයි ලංකාවේ ඩොලර් 3000ක් කියන්නේ හොදට කාලා බීලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ බොහොම හොදට නෙමෙයි. නමුත් එයා දුප්පතෙක් කියලා අපිට පිළිගන්න බෑ ලංකාවේ ඩොලර් 3000ක් තියෙනවා කියන්නේ. අන්න ඒ අනුව මේ දුගී බව කියන එක තීරණය වෙනවා සාපේක්ෂ දුගීකම කියන එක. ඊළඟට අපි කතා කරනවා මේ දුගීකම කියන එක ගැන අපි විවිධ නිර්වචන දක්වලා තියෙන විවිධ සමාජ විද්‍යාඥයෝ මෙතන තියෙන තව ප්‍රධාන කීප දෙයක් තමයි මේ රොබර්ට් චෙම්බර්ස් 1983 දී ග්‍රාමීය සංවර්ධනය කියලා යාගේ පොතේ යා දක්වලා තියෙනවා විහීනතා උගුල කියලා සටහනක්. මෙයා මෙතින්දී උත්සාහ කරනවා කියන්න මෙයා මෙතින්දී කරුණු පහක් දක්වලා තියෙන එකක් තමයි බල රහිත බව. මේ ඔක්කොම එකට එකක් සම්බන්ධයි. එකක් තමයි බල රහිත බව, ඊළඟට අවදානම් සහගත බව, භෞතික දුබලතා, දරිද්‍රතාවය, හුදකලා වීම. ඔය ඔක්කොම එකට එකක් සම්බන්ධයි. මෙයා මෙතින්දී කියන දේ තමයි දැන් අපි ගත්තොත් එහෙම මේකේ පළවෙනි එක බල රහිත බව. බල රහිත බව කියලා කියන්නේ සාමාන්‍ය දුප්පත් මිනිස්සෙක් රැකියා අවස්ථාවලට යද්දී එයාට අනික් තරගකරුවන් එක්ක තරගකාරීව වැඩ කරන්න අමාරුයි. ඊළඟට එයාට සමාජය ඇතුලේ පාලිත කණ්ඩායම් අතර එයාට බලයක් නැහැ. එයාට කිසිම දෙයක් කරගන්න බෑ. එතකොට බල රහිත බව කියන එක මේ දුප්පත්කමට බලපානවා. ඊළඟට එයා කියනවා අවදානම් සහගත බව. ඒ කියන්නේ මේ දුප්පත් මිනිස්සුયો බිහි වෙනවා ස්වභාවික විපාක පවුලේ සමාජිකයන්ගේ මරණයක් සිද්ධ වුණොත් ආබාධිත තත්ත්ව ඇති වුණොත් අස්වැන්න විනාශ වුණොත් මේ වගේ දේවල් එක්ක මේ දුප්පත්කම කියන එක ඇති වෙන්න පුළුවන් කියලා මෙයා කියනවා.
ඊළඟට හුදකලා වීම. සාමාන්‍ය දුප්පත් මිනිස්සුන්ට යාළු මිත්‍රයෝ අඩුයි. එයා සමාජයෙන් හුදකලා වෙන්නේ. සමාජයෙන් කොන් කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට ප්‍රධාන සමාජයට ඇතුළු වෙන්න අමාරුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සමාජයෙන් අනික් මිනිස්සුත් එක්ක දුප්පත් මිනිස්සෙක්ට ඒ තරගකාරීත්වයත් එක්ක ඉස්සරහට යන්න බෑ. එතකොට එයා අවදානමකට ලක් වෙලා තියෙනවා. අවදානමකට කියන්නේ හුදකලා වීමකට ලක් වෙලා තියෙනවා. ඊළඟට භෞතික දුබල බව. එතකොට දුප්පත් මිනිස්සුયો තව තවත් දුප්පත් වෙනවා. මේ එයා රෝගී කෙනෙක් නම් ආබාධිත නම් පවුලේ ආබාධිතයි ඉන්නවා නම් පවුලේ සමාජිකයෝ වයසට ගිහිල්ලා නම් ඒගොල්ලන්ට ක්‍රියාකාරීව වැඩ කටයුතු කරන්න බැයි නම් මුදල් උපයන්න බැයි නම් ඒ මිනිස්සුන්ට දියුණු වෙන්න අමාරුයි. මුදල් උපයන්න අමාරුයි. ඊළඟට දරිද්‍රතාව. ඒ කියන්නේ සම්පත් හිගයක් පවතිනවා නම් එයාට තියෙන්නේ කුඩා නිවසක් නම් ඉඩමක් නැත්නම් කුලියට නම් ඉන්නේ. එයාටම කියලා දේවල් නැත්නම් සම්පත් නැත්නම් රැකියාවක් නැත්නම් එයා එන්න දරිද්‍ර වෙනවා. දරිද්‍රතාවයටපත් වෙනවා. අන්න ඒ විදිහට තමයි රොබර්ට් චෙම්බර්ස් මේ විහීනතා අගුල කියන එක නිර්වචනය කරලා තියෙන්නේ කරුණු පහකින්. ඊළඟට පුද්ගලයෝ විවිධ සාධක හරහා විහීනතාවයට පත් වෙනවා කියලා ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඔහු සහ මේක ගැන ගොඩක් සමාජ විද්‍යාඥයෝ කියලා තියෙනවා. එකක් තමයි මන්ද පෝෂණය. ඒ කියන්නේ මම කියන්නේ මේ දුප්පත්කම හින්දා මිනිසුන්ට ඇති වෙන දේවල්. ඊළඟට සමාජ ක්‍රමයේ පිළිබඳ අවිශ්වාසයක් ඇති වෙනවා. ඊළඟට බලාපොරොත්තු රහිත බව. ඊළඟට අපිට ගන්න පුළුවන් මත්ද්‍රව්‍ය භාවිතය, ඊළඟට පරායත්තතාවය, තරගකාරී නොවීම, ඊළඟට ආත්ම විශ්වාසයෙන් හීන වීම, පෞල් ආරවුල්, පසුගාමී වීම මේ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. මේ දුප්පතුන් අතර මේ දේවල් ගොඩනැගෙන්න පටන් ගන්නවා කෙටි කාලයක් යනකොට. ඊළඟට දුගීකමේ විෂම චක්‍රය ගැන අපිට හඳුනා ගන්න පුළුවන් ලෝසන් ඇන් ගැරට් කියලා සමාජ විද්‍යාඥයෝ දෙන්නෙක් තමයි මේක කියලා තියෙන්නේ. එයා කියනවා මේ දුගීකම කියන එක චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ කියන්නේ දුගීකම එක පවුලකින් එක පරම්පරාවකින් ඉවර වෙන්නේ නැහැ කියලා ඔහු කියනවා. ඒ තමයි එයත් මේක කරුණු පහකින් විස්තර කරලා තියෙනවා. එකක් තමයි දුගී පවුලක උපන් දරුවා. ඒ කියන්නේ දුගී පවුලක දරුවෙක් උපත ලබන. ඊළඟ චක්‍රය තමයි අඩු සෞඛ්‍ය තත්ත්වය සහ බහුලව පාසල් නොපැමිණීම. ඊළඟට යනවා අඩු සුදුසුකම් සහිතව පාසල් හැර යාම. ඊළඟට යනවා රැකියා විරහිත බව. ඊළඟට යනවා රැකියා විරහිතයි. දැන් ඊළඟට යන චක්‍රය තමයි අඩු වයසින් විවාහ වීම සහ දරුවන් සිටීම. ආයි යනවා දුගී පවුලක උපන් දරුවා. ආයි ඒ චක්‍රය යනවා. එතකොට දුගී පවුලක ඉපදෙනවා. එයාට අඩු සෞඛ්‍ය තත්ත්වයක් තියෙන. මොකද එයාට මන්ද පෝෂණය වගේ දේවල් එන්න පුළුවන්. එයාට පෝෂණය ලබා ගැනීමට හැකියාවක් නැහැ. සල්ලි නැහැ අම්මලා තාත්තලාට. ඊළඟට අඩු සුදුසුකම් සහිතව පාසල් හැර යාම. එයා පාසල් යන්නෙත් නැහැ වැඩිය. ඊළඟට අඩු සුදුසුකම් සහිතව පාසල් හැර යනවා. ඊළඟට රැකියාවක් නැහැ. ඊට පස්සේ එයා කොහෙන් හරි විවාහයක් කරගෙන දරුවෙක් හදා ගන්නවා. ආයිත් දුගී පවුලක දරුවෙක් උපත ලබනවා. මේ විදිහට මේ දුගීකම කියන එක චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා තමයි ලෝසන් සහ ගැරට් කියන කෙනා කියන්නේ. එතකොට මේකටත් විවේචන තියෙනවා. මේකේ අධ්‍යාපනය කියන එක තමයි මෙතෙන්දී අධිනිර්ණායකයක් විදිහට ක්‍රියාත්මක කරලා මේගොල්ලෝ විස්තර කරලා තියෙන්නේ කියලා විවේචනය කරනවා. හැබැයි මේකත් දුගී බව ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට දරිද්‍රතාවෙන් යුක්ත පුද්ගලයෝ සමාජයේ ගුණාත්මක පුද්ගලයෝ බවට පත් කරන්න විවිධ විදික්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක්ම මේකට කරන්න පුළුවන් දෙයක් තමයි මේකේ ගොඩක් සමාජ විද්‍යාඥයෝ කියලා තිනවා මේ දුගී මිනිස්සුන්ගේ මානසිකත්වය වෙනස් කරන එක. මොකද මේගොල්ලෝ හැමතිස්සෙම හිතන අපි දුප්පත් අපිට මුකුත් කරගන්න බෑ. අපේ ආර්ථික තත්ත්වය වැටිලා තියෙන්නේ අපිට මුකුත් කරන්න බෑ. මේ පවතින සමාජ ක්‍රමයත් එක්ක අපිට ඉන්න බෑ. ඉතින් මේ විදිහට කට්ටිය කියනවා. ඉතින් ඒක වෙනස් කරන එක තමයි කරන්න ඕනේ කියලා ගොඩක් සමාජ විද්‍යාඥයෝ ප්‍රකාශ කරනවා. ඊළඟට දුගීකම ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරි තව දෙයක් තියෙනවා. දුගීකමේ සංස්කෘතිය. මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය කරලා තියෙන නිර්වචනය තමයි මිනිසෙකු විදිහට තමන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ඇති නොහැකියාව දිලිදුකම කියලා ඒගොල්ලෝ ප්‍රකාශ කරනවා. එතකොට දිලිදුකමේ සංස්කෘතිය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ මිනිස්සුන්ට ඕන කරන ආහාර පාන, ඇඳුම් පැළඳුම්, සල්ලි, මිල මුදල්, යාන වාහන, ඉඩම්, ඖෂධ මේ දේවල් ලබා ගැනීමට නොහැකි නම් ඒ කියන්නේ අනික් ඒගොල්ලන්ට ඕන කරන දේවල් මූලික අවශ්‍යතා ටික ප්‍රධාන සමාජයේ මිනිස්සු වගේ ඒගොල්ලන්ට ගන්න බැයි නම් මේ දිලිදුකම කියලා එක සංස්කෘතියක් බවට පත් වෙනවා කියලා මේ න්‍යායෙන් කියනවා. එතකොට මේක ගැන
ප්‍රධානම අදහස දක්වපු කෙනා තමයි ඔස්කා ලෙවිස් කියලා කියන විද්‍යාඥයා, ඇමරිකානු විද්‍යාඥයා. මෙයා කියනවා දොගීකම කියන එක මේ ආර්ථික දෘෂ්ටිකෝණයකින් විතරක් බලලා තේරුමක් නැහැ කියලා. මොකද මෙච්චර කල් දොගීකම කියන එක ලෝකේ රටවල නිර්වචනය කළේ සහ හොයලා බැලුවේ රටේ දළදේශීය නිෂ්පාදනයෙන්, රටේ එක පුද්ගල ආදායමෙන් ඒවෙන් තමයි බැලුවේ. හැබැයි මෙයා කියනවා ඒවෙන් දුගීකම කියන එක රටක් දුප්පත්ද මිනිහෙක් දුප්පත්ද කියලා හොයන්න බෑ කියලා. දැන් ලංකාවෙත් එක පුද්ගල ආදායම මම හිතන්නේ වාර්ෂික එක පුද්ගල ආදායම ඩොලර් 4000ටත් වැඩි. එතකොට අපි දන්නවා ඩොලර් 4000ක් කියන එකක් උපයන්නේ නැහැ ලංකාවේ මිනිස්සු අවුරුද්දකට. ඒ කියන්නේ හැම මිනිස්සයම. ඔය ලංකාවේ සීමිත ප්‍රමාණයක් ඉන්නවා ගොඩාක් පොහොසත් අය. ඒගොල්ලන්ට විශාල මුදලක් තියෙනවා. එතකොට ඒ සීමිත ප්‍රමාණය ගොඩක් අඩුයි ලංකාවේ ජනගහනයෙන් 10%ක්වත් නැහැ. එතකොට මේ 10% තමයි ලොකු මුදලක් භුක්ති විඳින්නේ. ලංකාවේ මිනිස්සුන් ඉතුරු 90%ටම සල්ලි නැහැ. හරිද? මේකේ වෙනස්කම් තියෙන පුළුවන් මම නිකන් කිව්වේ. ඒ කියන්නේ ලංකාවේ බහුතරයකට සල්ලි නැහැ. හැබැයි සල්ලි තියෙන ප්‍රමාණය අර බහුතරයට වඩා ලොකු මුදල් ප්‍රමාණයක් ඒගොල්ලන්ට තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ සල්ලිත් එක්ක තමයි මේ බෙදලා ලංකාවේ එක පුද්ගල ආදායම හොයන්නේ. එතකොට ඒක රටක දුප්පත්ද පොහොසත්ද කියලා බලන්න ප්‍රමාණවත් සාක්ෂියක් නෙමෙයි. එතකොට ඔස්කාර් ලෙවිස් කියන එක තමයි මේ දුගීකම කියන එක සංස්කෘතියක් විදිහට වර්ධනය වෙනවා කියලා ඔස්කාර් ලෙවිස් ප්‍රකාශ කරනවා. එතකොට ඔස්කාර් ලෙවිස් කියනවා මේ දිලිදුකම කියන එක ඒටම ආවේනික සංස්කෘතියක් සහ ඒටම ආවේනික හේතු පද්ධතියක් මත පවුල් ඒකක තුලින් පරම්පරාවෙන් පරම්පරාවට ගොඩනැගිලා මේක විකාශනය වෙනවා කියලා ඔහු ප්‍රකාශ කරනවා. එතකොට මේක දිලින්දන්ගේ දුෂ්කර ජීවිතයට යම්කිසි ධනාත්මක පිටුවහලක් නොලැබෙන අවස්ථාවන්ගෙන් තමයි සවන් දෙන්නේ. කියන්නේ මේ දිලිදුකම කියන එක එන්න විකාශනය වීම දිලින්දන්ගේ භෞතික ජීවිතය හොද තත්ත්වයකට යන දෙයක් නෙමෙයි. ඒක ඒගොල්ලෝ එන්න දුප්පත් වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ කියලා ඔස්කාර් ලෙවිස් ප්‍රකාශ කරනවා. එතකොට ඔස්කාර් ලෙවිස් කියනවා දිලිදුකමේ සංකල්පයට අනුව දිලිදුකම ආකාර තුනකට වර්ග කරන්න පුළුවන් කියලා. එකක් තමයි දිලිදුකම ආර්ථික සාධක මත පදනම් වූවක් නෙමෙයි. ඒ කියන්නේ ආර්ථික සාධක මතම පදනම් වූවක් නෙමෙයි දිලිදුකම. ඊළඟට එයා කියනවා මිනිසුන්ගේ ආකල්ප සාර ධර්ම සහ හැසිරීම් කියන දේවල් මේ දිලිදුකම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී වැදගත් කියලා. ඊළඟට දිලිදුකම පරම්පරාගත ප්‍රශ්නයක් කියලා ඔහු ප්‍රකාශ කරනවා. එතකොට දිලිදුකම කියන එක පරම්පරාවකින් ඉවර වෙන්නේ නැහැ කියලා ඔහු කියනවා. එතකොට මොහු කියන එකක් තමයි දිලිදුකම කියන එක සමාජයේ ප්‍රධාන සමාජ පද්ධතියෙන් මේ වෙන් වෙලා උප සංස්කෘතියක් බවට මේ දිලිදු සංස්කෘතිය පත් වෙනවා කියලා. එතකොට ප්‍රධාන සමාජයේ තියෙනවා ඒ ප්‍රධාන සමාජයට යටින් දිලිදු සමාජ පද්ධතියක් තියෙනවා. ඒගොල්ලෝ උප සංස්කෘතියක් විදිහට ඒක ක්‍රියාත්මක කරනවා කියලා එයා කියනවා. එතකොට මේ උප සංස්කෘතිය ඇතුලේ දැන් ප්‍රධාන සමාජයෙන් වෙන් වෙලා ඉන්න දිලිදු කට්ටිය ඒගොල්ලෝ අපිට පුළුවන් සල්ලි දීලා රජෙන් සල්ලි දීලා ඒගොල්ලන්ව පොහොසත් කියන්නේ ඒගොල්ලන් දිලිදුකමින් මුදව ගන්න පුළුවන් භෞතිකව. හැබැයි ආධ්‍යාත්මික වශයෙන් ඒගොල්ලෝ දිලිදුකමේ තවදුරටත් ඇලිලා ඉන්නවා කියලා ඔස්කාර් ලෙවිස් කියනවා. ඔස්කාර් ලෙවිස් කියනවා තවදුරටත් මේ දිලිදු භවයේ සංස්කෘතිය වර්ධනය වෙන්න සහ ව්‍යාප්ත වෙන්න බලපාන තව හේතු ගණනාවක් තියෙනවා කියලා. ඒ තමයි මුදල් හුවමාරු වන ආර්ථිකයක කුලී ශ්‍රමය සහ ලාභය පරමාර්ථ කොටගෙන සිද්ධ කරන නිෂ්පාදන ක්‍රියාවලිය. ඊළඟට නුපුහුණු ශ්‍රමිකයන් සඳහා අඛණ්ඩව පවතින විරකියාව සහ සුදුසුකම් වලට සරිලන රැකියාවක් නොමැතිකම. ඊළඟට අඩු වැටුප් හිමිවීම. ඊළඟට ස්වේච්ඡා පදනම මත හෝ රාජ්‍ය විධිදාන යටතේ අඩු ආදායම්ලාභී ජනගහනය සදා සමාජ දේශපාලන සහ ආර්ථික සංවිධාන සැපීමට ඇති නොහැකියාව. ඊළඟට ඒකාංශික ඥාතීත්ව රටාවකට වඩා උභය පේරුවේ ඥාතීත්ව ක්‍රමයක් නොනැසී පැවතීම. ඊළඟට බලය සහ දේපල බලහත්කාරයෙන් එකරාශී කරගත් පාන්තිකයන් උඩුකුඩු සමාජ චල්ලිතාව අඩුකම අඩු සුරුවම්කම සහ පහළ ආර්ථික මට්ටම පුද්ගල නොහැකියාව හීනමානයේ ප්‍රතිඵලයක් ලෙස විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ මේ අමුතු වචන දැම්මට මෙතන මේගොල්ලෝ කියන්නේ මේ දිලිදුකමේ සංස්කෘතිය වර්ධනය වෙන්න බලපාලා තියෙන හේතු. එතකොට මේගොල්ලෝ කියනවා මේ දිලිදුකමේ ඉන්න මේ එකක් කියනවා ඒකාංගික ඥාතීත්ව රටාවකට වඩා උභය පේරුවේ ඥාතීත්ව ක්‍රමයක් නොනැසී පැවතීම. කියන්නේ මේ දිලිදුකමේ ඇතුලේ බිහිවිලා තියෙන සංස්කෘතිය ඒ ඥාතීත්වය දිලින්දන් අතරමනේ ඥාතීත්වයන් ගොඩනැගෙන මේ දේවල්
පරම්පරාගතව ඥාතීත්වය එක්ක මේව යනවා. ඒ කියන්නේ මේ දේවල් වෙනස් වෙන්නේ. ඒ කියන්නේ දිලිදු අම්මා තාත්තට දාව දිලිදු ළමෙක් උපදිනවා. ඒ දිලිදු ළමයා පොඩි කාලේ ඉඳලම දකින්නේ මේ අම්මා තාත්තා සල්ලි හොයන්න වෙහෙසෙන විදිය, ඊළඟට මේගොල්ලන්ගේ සමාජ වටපිටාව, මිනිස්සු දුප්පත්කමින් මිරිකලා ඉන්න විදිය, ඊළඟට ඒගොල්ලොත් පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න නෙමෙයි යොමු වෙන්නේ වෙන වෙන හොරකම් වලට යොමු වෙනවා, අපචාර වැඩ වලට යොමු වෙනවා. එතකොට මේ ඥාතිත්වය පවා මේ ළමයින් ගැන හිතන්නේ නැහැ වැඩිය. දිලිදු ළමයින් ගැන ඔස්කාර් ලීස් ප්‍රකාශ කරනවා මේ ළමයින්ගේ ළමා කාලය කියන එක බොහෝ ළමා කාලයක් නෑ කියලා ඔහු ප්‍රකාශ කරන්නේ. එතකොට මේ විදිහේ ගැටලු ගොඩක් දිලිදු සංස්කෘතිය ඇතුලේ තිබෙනවා කියලා ඔහු ප්‍රකාශ කරනවා. ඊළඟට අපි තව දෙයක් තමයි මේ ඔවුන් මේ ඔස්කාර් ලීස් කියනවා නිහඬ සංස්කෘතියක ගිලිලා ඉන්නවා කියලා. ඒ කියන්නේ දිලිදු කට්ටිය කවදාවත් ප්‍රධාන සංස්කෘතියට ඇවිල්ලා කියන්නේ අපිට සල්ලි නෑ අපිට දියුණු වෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ කියන්නේ නෑ. ඒගොල්ලෝ නිහඬ සංස්කෘතියක ගිලිලා ඉන්නවා. මේගොල්ලෝ විරකියාව ඊළඟට යැපෙන්නම් ප්‍රමාණය අධික වීම ආර්ථික ව්‍යවසායයක් ආරම්භ කරන්න ප්‍රාග්ධනය නොමැති වීම ඊළඟට ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය කරන සම්පත් විහීනතාවය වගේ දේවල් වලින් පීඩා විඳීමත් එක්ක මේගොල්ලන්ට අර ප්‍රධාන සමාජයට ඇතුළු වීමට නොහැකි කියලා ඔස්කාර් ලීස් ප්‍රකාශ කරනවා. ඊළඟට ඔස්කාර් ලීස් තව ප්‍රකාශයක් කරනවා මේ දිලිදුකම ගැන අධ්‍යයනය කරපු ප්‍රධානම සමාජඥාඥයා ඔස්කාර් ලීස් ඔහු කියනවා දුප්පතාගේ සංස්කෘතිය තේරුම් ගැනීමට අපි ඔවුන් සමග ජීවත් වෙන්න ඕනේ. ඔවුන්ගේ සිරිත් විරිත් භාෂාව අපි ඉගෙන ගන්න ඕනේ. ඊළඟට ඔවුන්ගේ අභිලාෂයන් සහ අරමුණු අපි තේරුම් ගන්න ඕනේ කියලා ඔහු කියනවා ඔහුගේ ග්‍රන්ථවලින්. එතකොට මේ දුප්පත් මිනිස්සුන්ට සාමාන්‍ය වසංගතයක් ආවොත් අවදානමක් මොකක් හරි තිබ්බොත් ඊළඟට අන්න ඒ වගේ සමාජ වශයෙන් බල රහිත වුණොත් ඒගොල්ලන්ට ඒ දේවල් වලට මුහුණ දෙන්න අමාරුයි. ඒ දේවල් වලින් ඒගොල්ලෝ තවදුරටත් ප්‍රධාන සමාජයෙන් ගැලවිලා ටික ටික යනවා කියලා තමයි මොහු කියන්නේ. බැරිලා හරි දුප්පත් ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු දුප්පත් වගේ ඉන්න ටිකකට ගන්න වතුරක් හරි මොකක් හරි ස්වභාවික ආපදාවක් આવොත් ඒගොල්ලන්ට ඒක රිකවර් කරගන්න අමාරුයි. ඒකෙන් නැවතත් ගොඩනගින්න අමාරුයි කියලා ඔහු කියන්නේ. මේ දිලිදුකම ඇතුලේ අපිට දකින්න පුළුවන් ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි දිලින්දම් ප්‍රධාන සමාජ ව්‍යුහයට සහභාගී නොවීම. විශේෂයෙන් ඒගොල්ලෝ ප්‍රධාන සමාජ ව්‍යුහයට එන්නේ නැහැ. ඒගොල්ලෝ නිහඬ සංස්කෘතික ගිලිලා ඉන්නේ. ආර්ථික සම්පත් හිගකම ඊළඟට සමාජයත් එක්ක නිසි පරිදි අනුකලනය නොවීම ඊළඟට බිය සැකේ අලසකම ඊළඟට තමයි ගැටලු වලට ප්‍රාදේශීය විසඳුම් සොයන්න උත්සාහ කරන එක. ඒ කියන්නේ ඒගොල්ලෝ බැංකු වලට ගිහලා ණය ගන්නෙ නැහැ. ඒගොල්ලෝ කරන්නේ පොලියට ණය ගන්න ගමේම තැනකින් ණය අරගෙන කොහොම හරි තමන්ගේ අඩුපාඩු ටික ඒ කියන්නේ එදිනෙදා අවශ්‍යතා ටික පිරිමහ ගන්න එක. කවදාවත් දුගී මිනිස්සු අනාගතය ගැන හිතලා වැඩ කරන්නේ නැහැ කියලා ඔබ ප්‍රකාශ කරනවා. ඒගොල්ලෝ හැමතිස්සෙම වර්තමානයේ ගැටලු වලට විසඳුම් හොයන්න තමයි උත්සාහ කරන්නේ අනාගතය ගැන හිතන්නේ නැහැ කියලා කියනවා. මේ දේවල් එක්ක දුගී මිනිස්සු තවදුරටත් දුප්පත් වෙනවා මිසක් ඒගොල්ලන්ට අනාගතය ගැන හිතන්න තියෙන හැකියාව අඩු වෙනවා කියලා තමයි ඔස්කාර් ලීස් ප්‍රකාශ කරන්නේ. ඊළඟට මේගොල්ලෝ තව දෙයක් කියනවා නිසි පරිදි මේ දුගී මිනිස්සුන්ට සුබ සාධන කටයුතු ළඟා වෙන්නේ නැහැ. ඊළඟට බැංකුවේ මූල්‍ය ආයතන එක්ක මේගොල්ලන්ගේ ගනුදෙනු කිරීම ගොඩක් අවමයි. ඊළඟට රාජ්‍ය නිලධාරීන් කෙනේ මේගොල්ලන්ගේ තියෙන ඍණාත්මක ආකල්ප. මුදල් ගැන තියෙන ඍණාත්මක ආකල්ප. මේගොල්ලන්ට රජය ගැන විශ්වාසයක් නැහැ. එතකොට මේ දේවල් එක්ක මම කියන එක එන්න පරම්පරාවෙන් පරම්පරාවට වර්ධනය වෙනවා කියලා මෙයා ප්‍රකාශ කරනවා. ඊළඟට මේ දිලිදුකම ඇතුලේ මිනිස්සුන්ගේ ඔළුවේ මතයක් හැදෙනවා. මේ තියෙන සමාජ ක්‍රමය හරියන්නේ නැහැ. අලුත් සමාජ ක්‍රමයක් ඕනේ කියලා. ඒ හින්දා තමයි ගොඩාක් ඔය සමාජයේ විප්ලව කරන්න හදන දේශපාලන පක්ෂවලට මේ දිලිදු කට්ටිය උදව් කරන්නේ. ගොඩක් සමාජයේ අපි හැමෝටම සමානත්වතාවය දෙනවා හැමෝටම උදව් කරනවා කියන මිනිස්සුන්ට දිලිදු කට්ටිය ටක් ගාලා ඡන්දෙ දෙන්නේ අන්නේ ගැටලුව හින්දා. ඒගොල්ලන්ට අවශ්‍යයි ඒගොල්ලන්ගේ ඉන්න තැනින් උඩට එන්න. හැබැයි ඒ උඩට එන විදිහ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ සමාජ ක්‍රමයේ ප්‍රධාන සමාජ ක්‍රමයට කැමති නැහැ. ඒකෙන් වෙන් වෙලා ඉන්නේ. මේ හින්දා සමාජයේ පෙරලියක් කරන්න හදන පක්ෂවලට ඒගොල්ලෝ ටක් ගාලා ඡන්දෙ දෙනවා. කට කියන දෙයක් තමයි දිලිදුකම ඇතුළේ ඉන්න මිනිස්සු දිලින්දන් වෙලා ඉන්න පුද්ගලයෝගේ ඇතුළත හිස් ඒගොල්ලෝ හැමතිස්සෙම සමාජයත් එක්ක තරහෙන් ඉන්නේ. ඒගොල්ලොන්ට සමාජය ප්‍රධාන සමාජයට එන්න උවමනාවකුත් නැහැ. එන්න උවමනාවක් තිබ්බත් ඒ වෙනුවෙන් ඒගොල්ලෝ වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ අලසයි. ඒගොල්ලොන්ට රැකියාවක් නැහැ. ඒගොල්ලන්ට සල්ලි නැහැ කියලා ඒගොල්ලෝ තමන්ගේ මනසින්ම තමන් පහත් කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවා. එතකොට මේ මානසික ගැටලු ටිකට පිළියම් යොදන්න ඕනේ. මොකද මේ දුප්පත් මිනිසුන්ට අතින් සල්ලි දීලා තේරුමක් නැහැ කියලා තමයි ඔස්කාර් ලීස් කියන්නේ.
එතකොට මේ ඔස්කාර් ලිවිස් කියන හැමදේම හරි කියලා සමාජඥාඥයෝ පිළිගන්නේ නැහැ. ඔස්කාර් ලිවිස් කියපු දෙයට ප්‍රතිවිරුද්ධව අදහස් දක්වපු අයත් ලෝකේ ඉන්නවා. එතකොට මේ ඩේලි කියලා විද්‍යාඥයෙක් කියපු දෙයක් තමයි ඔහු කියනවා මේ දිලින්දන්ගේ හැසිරීම සහ පෞරුෂය වගේ දේවල් සමාජය සංස්කෘතික දේවල් ගැන විතරක් අවධානය යොමු කරලා තේරුමක් නැහැ. විශේෂයෙන්ම දැන් ඔස්කාර් ලිවිස්ගේ හේතුව සහ ඵලය නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි කියලා ඩේලි කියනවා. ඒ කියන්නේ එයා කියන්නේ මොකද්ද? ඒකෙන් වෙන්නේ මොකද්ද? ඒකට විසඳුම මොකද්ද කියලා ඔස්කාර් ලිවිස් ප්‍රකාශ කරන්නේ නැහැ කියලා ඔහු විවේචනය කරන ඔහුගේ නිර්වචනය. ඊළඟට ඇලොක් කියන සමාජඥාඥයා කියන්නේ මේ න්‍යායාත්මක ප්‍රවේශය මගින් මේ දිලිඳු බවේ සංස්කෘතිය ගැන ඔස්කාර් ලිවිස්ගේ න්‍යායාත්මක ප්‍රවේශයෙන් මේ දිලිඳු බවේ වගකීම දිලින්දන්ටම පවරලා තියෙනවා කියලා. එතකොට මේක පන්තිමය දෘෂ්ටි කෝණයකින් ඔස්කාර් ලිවිස් ප්‍රකාශ කරලා තියෙනවා, ඒක විග්‍රහ කරලා තියෙනවා කියලා ඔහු ප්‍රකාශ කරනවා. ඊළඟට තවත් එක්කෙනෙක් ඉන්නවා පුට්නම් කියලා. ඔහු කියන එක තමයි ඔහු කියනවා මේ දිලින්දන්ගේ උපසංස්කෘතික ලක්ෂණ යම්කිසි විදිහකට ධනාත්මක ලක්ෂණ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දිලින්දන් පොඩි කාලේ ඉඳලාම දිලිඳු බව ඉඳලා ඒගොල්ලන්ට දිලිඳු බවින් මිදීමට අවශ්‍ය කරන උවමනාව ඉඳ ඒගොල්ලෝ වැඩ කළා දිලිඳු බවින් මිදෙන්න තියෙන හැකියාවකුත් තියෙනවා කියලා ඔහු ප්‍රකාශ කරනවා. එතකොට මේ විදිහට ගත්තාම දිලිඳු බව කියන එක දැන් දිලිඳුකම කියලා කියන්නේ ඇති නැති පරතරය කියන්නේ යම්කිසි සමාජ කණ්ඩායමකට හෝ ආර්ථිකයකට හෝ තිබෙන සම්පත් ප්‍රමාණය තවත් සමාජ කණ්ඩායමකට හෝ ආර්ථිකයකට වඩා අඩුයි නම් ඔවුන් දිලිඳුයි කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ දිලිඳුකම කියන එක මිනිස්සුන්ගේ ඇත්තටම අපි හිතනවා දිලිඳුකම කියන එක ආර්ථික මේ සංඛ්‍යා දත් වලින් මැනලා බලන්න පුළුවන් කියලා. හැබැයි ලෝකේ දැන් ඒක පිළිගන්නේ නැහැ. ලෝකේ පොහොසත් රටවල් බලන්නේ දරදීශ නිෂ්පාදනයෙන් බලනවා. ඒගොල්ලෝ සතුරු දර්ශකයෙන් බලනවා. සෞඛ්‍ය තත්ත්වය හරහා බලනවා. අධ්‍යාපනය හරහා බලනවා. මේ හැමදේම හරහා තමයි ලෝකේ පොහොසත් මිනිස්සු පොහොසත් රටවල් කියන ඒවා බලන්නේ. මොකද ලෝකේ සමහර රටවල් තියෙන පුළුවන් ඒගොල්ලෝ දරදීශ නිෂ්පාදනය අතින් ඉස්සරහින් හිටියට රටේ මිනිස්සුන්ට සමහර විට කන්නවත් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ රටේ ඉන්න සුළු ප්‍රමාණයක් විතර විශාල වශයෙන් මුදල් හම්බ කරනවා වෙන්න පුළුවන්. එතකොට සමහර රටවල් තියෙන පුළුවන් ලෝක සතුරු දර්ශකයේ පහළින් ඉන්නවා. හැබැයි හොඳට සල්ලි තියෙන්න පුළුවන්. ඉතින් මේ හින්දා මේ දිලිඳුකම කියන එක බොහොම සංකීර්ණ සංකල්පයක්. මේක ගැන අපි ඉදිරියේදී තවදුරටත් කතා කරමු.